very simple. හරිද? ඒතර මෙතනදී මෙන්න මේ කේජ් කියන එක තමයි මේ අපේ ID එක. ඒතර අපි ඒකට යවන්න තමයි හදන්නේ value එක. ඒතර අපිට ඒක යවන්න පුළුවන් send keys කියන මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා. ඒ built in functions. ඒතර මෙතනදී අපි හිතමු අපි යවුවා කියලා 10 වගේ. මේක රන් කරොත් පොඩි ටයිම් එකක් දීමු නැත්නම් ඒක පේන්නේ නැහැ මොකද වෙන්නේ කියලා ටක් ටක් ගාලා වැඩි වෙනවා. ඒතර ඒක දෙයක් කියන්නම් ඒක එතනදී අර එතකොට අර 25 ළඟම තමයි 10 වදින්නේ. ඒතර අපිට අනිවාර්යයෙන්ම කියන එක ප්‍රැක්ටිස් එකක් විදිහට මතක තියාගන්න සමහර මේකේ ප්‍රශ්නේ තියෙන සමහර කැවෙ නැති වෙන්න පුළුවන්. ඒ ටෙක්ස්ට් ෆීල්ඩ් එක ක්ලියර් කරලා ඉන්න. හරිද? එතකොට මේකෙදි ඒකේ නම් ඔප්ෂන් එකක් විතර දීලා තියෙනවා මෙතන ක්ලියර් බටන් එක. සමහර කේවගේ එහෙම නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ක්ලියර් කරාට පස්සේ ඔක්කොම ටික නැති වෙන උඩට තියෙන. නේ? එතකොට ඕනනම් අපිට ඒ ක්ලියර් කියන බටන් එක ක්ලික් කරලා එන විදිහට හදන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේ ටෙක්ස්ට් ෆීල්ඩ් එක මෙතන අපි අර 20 මේ 10 යවන්න කලින් අපි ඒක ක්ලියර් කරගෙන ඉන්න. ඩොට් ක්ලියර් කියන එක පාවිච්චි කරාම ඒතර කෙලින්ම එක ක්ලියර් වෙලා තමයි 10 වදින එක රන් කරලා පෙන්නන්න. අතන තප්පර භාග වේට් එකක් දාගෙන පොඩ්ඩක් කියලා ඉන්න වෙනවා. හරි. අර 25 අයින් වෙලා තමයි 10 වැටෙන්නේ. හරිද? ඒ විදිහට අපිට දැන් මේක එකින් ගොඩාක් කළා යනවා කියන්නේ කියලා. ඒතකොට අර වගේ අපිට පුළුවන් ඒ වගේ කැච් කරලා ගන්න. හරි ඊට පස්සේ ඊළඟ එක මම පෙන්නන්නම්. ඒතකොට මේ height එකට weight එකට ඒ විදිහට ගන්නවා. එතකොට ඒ විදිහට ඉම්ප්ලිමන්ට් කරපු කෝඩ් එක තමයි මෙතන තියෙන්නේ. ඒ ටිකමයි ගහලා තින්නේ. අර ලේසි වෙන මම මේක කරලා තියාගත්තේ. අර මෙතන ක්ලියර් බටන් එක කරලා පෙන්නන සමහරක් වෙලාවට මගේ එක වැඩ කරේ නැහැ කරද්දි දැන් මේ ඔක්කොටම කනේ අපි ක්ලියර් කරලා හිටියොත් අපිට ලේසියිනේ. එකින් එක ක්ලියර් කරන්න ඕනේ නැහැ නේ. අපි ඉන්නේ ක්ලියර් බටන් එකට හදාගමු වේරියබල් එක. ඒකත් අර විදියට drive එක කෝල් කරලා drive එක ඇතුලේ තියෙන ෆන්ක්ෂන් එකකින් ගන්නවා. අපි ඉස්සලා ID එක අරන් බලමු සමහර කෙනෙක් වැඩ කරන්න පුළුවන්. අ, එතන ඇතර එහෙම එකක් නැහැ ඒතකොට. අපිට ඒක ගන්න වෙන්නේ XPath එකෙන්. මෙතන ඒක right click කරලා මෙතන copy ගියාට පස්සේ එතන තියෙන XPath කියලා. copy XPath කියලා copy කරගන්න. ඊට පස්සේ ආය අතනට ගිහින් XPath කියන එක select කරලා sorry paste කරන්න. paste කරාට පස්සේ මෙතන error එකක් එනවා content කියන එක. එතන double quote පාවිච්චි කරන්න බෑ මේ වගේ. single quote අපිට use කරන්න වෙනවා. එතකොට ඒක එතන error එක එන්නේ එතන double quote තියෙන හින්දා. ඊට පස්සේ දැන් මේක බටන් එකක් නේ. බටන් අපිට click කරන්න නැති. එතකොට ඒක option එකක් දීලා තියෙනවා click කියන එක. හරිද? පොඩි time slip එකක් දාමු මේ. එතකොට ඒක හරියට පේන්නේ. බලමු. අර clear කියන බටන් එක ක්ලික් වුණාට පස්සේ එතන තිබ්බ values ටික ඔක්කොම ගිහිල්ලා අය අපේ edge එකට 10 දාන්න තිබ්බෙන්ද හරිද ඔය තමයි navigation part එක වෙන්නේ. එතකොට එකින් එක අපේ elements ටික අල්ලන්න ඕනේ. අතනදි ගද්දිත් ඒ වගේ මේ radio button එක කියලා නැහැ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා මේ මෙතනින් ගන්න අර gender එක male ද female ද කියන එක. එතකොට මේ වගේම ක්ලික් කරලා මෙතන highlight වෙනානේ. එතනින් right click කරලා අපිට copy ගිහිල්ලා X path එක අරගෙන ඒක click කරන එක අර විදිහටම හදන්න පුළුවන්. මොකද මේ ඔක්කොම buttons ඉඳලා. ඒතකොට ඒ විදිහට හදපු මම code එක උන්න share කරන්නම්. මේ code එක තියෙනවා මෙතන. මේ දිනේම හදපු එක. ඒතර ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් මෙන්න මේ drive path එක විතරයි change කරන්න තියෙන්නේ. මේ දිනේ ඔක්කොම values ගන්න හදපු එකක්. එතකොට මේක මම පෙන්නනම් ආයි මේ drop down එකකින් කරද්දි මේක පාරක් run කරලා පෙන්නනම් කරපු එක. text fields වලට යන values user ගේ requirement එක change වෙනවා. දැන් මෙතනදී මේ දාලා තියෙන age එක 15ත් 80ත් අතර වෙන්න ඕනේ කියලා. ඒතර අපි මේක happy path එක විතරයි ගණන්නේ. හරිනම් ඒක 15ට වඩා අඩු values දාලා බලන්න ඕනේ. 80ට වඩා වැඩි values දාලා බලන්න ඕනේ. ඒක වෙනවද කියලා.
ඔය තියෙන නැවිගේෂන් එක. සමහරකට ID එකට වඩා ගොඩක් ස්පීඩ් එක. ටික්මන්ට යනවා අර වෙනම වෙන්නෙත් නැහැ. ටක් ගාලා මේ ක්ලෝස් වෙලා ඉවරයි බ්‍රවුසර් එක. එතකොට උතන පොඩක් කේස් එකක් කරනවා නම් වෙන්නේ මෙන්න මේ drop down එක සිලෙක්ට් කරද්දි. මේ drop down එකේදී ඒක විදි කීපයකට කරන්න පුළුවන්. ඒකත් කියන්නම්. drop down එකේදී drop down එක ක්ලික් කරාම එතන පේනවාද මේ මෙතන තියෙනවා මේ මෙන්න මෙතන මේ ඒ සිලෙක්ෂන්ස් තියෙන අපිට ඒ සිලෙක්ෂන්ස් වලට අදාළ වැලියු එකක් තියෙනවා 1 1.2 1.3 අන්න එහෙම වැලියු එකක් තියෙනවා. එතකොට ඔය දැන් අපිට එතන මම දැන් මෙතනදී සිලෙක්ට් කරන්න දාලා තියෙන්නේ මේ කෝඩ් එකේ මෙන්න මේක instant intense exercises 6 to 7 times per week කියන එක. හරිද? එතකොට ඒක කැමති ඒ කියන්නේ එක එක්කෙනාගේ ප්‍රෙෆරන්ස් එකත් එක්ක තමන්ට කැමති විදිහට කැච් කරන්න පුළුවන්. දැන් කෙනෙකුට තියෙන පුළුවන් ඒක මෙන්න මේ වගේ වැලියු එකකින් මේව කරන්න. එතකොට එතනට අර මෙන්න මේකේ මම ගහලා තියෙන්නේ select by visible text කියලානේ. ඒතර අතන ගිහිල්ලා යා බලනවා අර වගේ වැලියු එකක් මේ ටෙක්ස්ට් එකේ තියෙන මොකක්ද කියලා. අන්න ඒ ටෙක්ස්ට් එකේ තියෙන එක තමයි select කරන්නේ. හරි එතකොට අපි change කරොත් අපි මෙතන ටයිම් එකක් දාලා එකපාරක් run කරලා බලමු. දැන් තියෙන එකේදී එයා අර visible text එකෙන් තමයි select කරන drop down එකේ මොකද තියෙන්නේ. ඒක default එන්නේ moderate exercises 4 to 5 times කියලා. එතකොට අපි ඒක බලමු. එතන අර visible text එකෙන් තමයි ගන්න. එතකොට ඒව ඔක්කොම අපිට මේ close කරන්න. ඒ ඔක්කොම අපිට ගන්න පුළුවන්. අර වගේ inspect එකට ගිහිල්ලා ඒ inspect එකේ පල්ලෙහා තියෙනවා මේ මොනවද මේක. එතකොට visible text එක ගන්නවා නම් මෙන්න මේ මෙතන තියෙන value එක තමයි ගන්න ඕනේ. මේ value එක අරගෙන අර වගේම මේ මෙතනට දාන්න තියෙන්නේ visible text එකෙන් ගන්නවා නම් double quote ඇතුලේ ඒ දාන value එක. ඒතකොට සමහරක් කෙනෙක්ට ඉන්න පුළුවන් ඒක අර මේකෙන් ගන්න මේ මෙතන තියෙන value එක ගන්න 1.2.2 එහෙම කියලා. අර සමහරක් තැන්වල 0 1 2 3 කියලා තියෙනවට array එකක් විදිහට යන එක. ඒතකොට 0th index එකේ තියෙන එක තමයි පළවෙනි එක. first index එකේ තියෙන එක දෙවෙනි selection එක. අර ඒ විදිහට යනවා තියෙනවා. ඒතකොට කැමති විදිහට drop down එක select කරන්න පුළුවන්. අර මෙතනදී ගොඩක් readable වෙන හින්දා තමයි මම ගත්තේ visible text එකෙන් ගන්න. ඒතකොට code එක බැලුවහම තේරෙනවා අර මේ මනුස්සයා සිලෙක්ට් කරලා තියෙන්නේ මේකද. අතර බිංදුව 1 2 3 ගන්නවට වඩා මෙහෙම යවන එක ලේසි. ඒතර මේ විදිහට තමයි මේකේ මේවෙක් කරලා තියෙන්නේ. හරිද? ඒකේ ප්‍රශ්න තියෙනවද? අවුලක් නැහැනේ. හරි. ඊට පස්සේ ඕක කරාට මදි. දැන් නැවිගේට් වුණාට මදි දැන්. ওই විදිහට ගියා කියලා අපේ කෝඩ් එක සක්සස් කියලා කියන්න බෑ කෙනෙක්. හරියටම වැඩේ වුණාද එහෙම කියලා. මේක PyTest වලට අරගෙන ඒකින් ටෙස්ට් එක එක්සිකියුට් කරන්න ඕනේ. එහෙම එක්සිකියුට් කරලා තමයි මේක හරියටම වුණාද කියලා බලන්න ඕනේ. හරිද? එතකොට අර මම කිව්වා වගේ මේකෙදි අපි තව එකක් හදමු. ඒකට අර ටෙස්ට් කියන ප්‍රිෆික්ස් එක පාවිච්චි කරන සමහරක් වෙලාවට වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ වැඩ කරන්න පුළුවන්. ඒක මේ වෙනස් වෙනවා. මොකද සමහරක් වෙලාවට ටෙක්ස්ට් කියන ප්‍රිෆික්ස් එක තිබ්බේ නැත්තම් මං හිතන IDE එකෙන් ඒක ගිහලා වෙනම හදන්න ඕනේ රන් වෙද්දි PyTest වලින් රන් වෙන්න කියලා. ඒක IDE එක බලත් කියන්නේ බලුවාම YouTube හරි Google හරි හරි ChatGPT හරි දාලා ඒක බලන්න කොහොමද ඒක settings එක හදාගන්නේ කියලා. සමහරක් අයගේ ඒක ඔටෝමැටිකලිම තියෙනවා. දැන් අපි දෙන්න මේ ලැප්ටොප් දෙකේම කරා. දැන් මගේ කෝඩ් එකම මේ විදිහම වෙනසක් කරන්න නැතුව යාගේ ඒහුව ඒක වැඩ කරේ නැහැ. ඒ යාගේ ආයේ IDE එකට ගිහිල්ලා ඒක හදන්න ඕන වුණා. ඉතින් මගේ එහෙම හදන්න ඕන උන්නේ නැහැ. හරිද? ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට ඒක මේ බලන්න යනවා කෝඩ් එක කරද්දී ඒක එක්කෙනාගේ කියනහන වෙනස් වෙන්න පුළුවන්. මෙතනදීත් අර කෝඩ් එකම තමයි ඉම්ප්ලිමන්ට් කරන්නේ. මුන්ද මම ගගහ පෙන්නන්නද නැත්නම් ඒ තියෙන එකකින්ම එක්ස්ප්ලেইন කරන්නද? ටිකක් වෙලා යනවා ගගහ පෙන්නන්න. මොකද්ද හොඳ එක? හදපු එකක් තියෙන එකෙන්ම එක්ස්ප්ලেইন කරන්නද නැත්නම් ගගහම පෙන්නන්නද? මොකටද එහෙමද? කරපු කිපෙනවද? හරි. හරි. එතකොට මෙතනදී බලන්න ඕනේ ඇනෝටේෂන්ස් අපි පාවිච්චි කරන්න ඕනේ. මේක තමයි අපේ කෝඩ් එක. මේක තනිකරම ගහලා තියෙන්නේ, හදලා තියෙන්නේ, ඩෙවලොප් කරලා තියෙන්නේ PyTest උයි Algorithm reports උයි generate වෙන විදිහට. හරිද? එතකොට මෙතනදී අපිට පළවෙනි එක තමයි මෙතනදී assertion කියලා අපි කියන්නේ assert කරන්න ඕනේ ඉස්සෙල්ලාම හරියටම මෙන්න මේ හෝම් පේජ් එකට ආවද කියන එක තමයි. ඒ කියන්නේ ඒක අර යූසර් කෙනෙක් රික්වයර්මන්ට් එකත් එක්ක චේන්ජ් වෙනවා. ඒ සිස්ටම් එකෙන් සිස්ටම් එකකට දැන් මම හිතන එක කරේ. ඒතර මම ගත්ත පළවෙනි එක තමයි මේ හෝම් පේජ් එකට එද්දි හරියටම මේ හෝම් පේජ් එකමද ආවේ කියන එක ගන්න. හරිද? එතකොට ඒක පළවෙනි ඇසෙෂන් එකේදී මම පාවිච්චි කරා. ඊට පස්සේ මම මෙතනදී ගහපු values කීපයකට නිකන් values ටිකක් දාන්නම්.
මම මෙතන ගහගත්ත values එක මෙන්න මෙතන දෙන කැලරීස් ගාන හරියටම ඒක තියෙනවද කියන එක තමයි බැලුවේ. ඒ කියන්නේ හිතමු අපිට රික්වයර්මන්ට් එක හම්බ වෙනවා වයස 25යි උස මෙච්චරයි බර මෙච්චරයි දවසකට මෙච්චර ගාණක් දවස් ගාණක් එක්සර්සයිස් කරනවා. එයාට මෙන්න මෙච්චර මේන්ටේන් වේට් එකක් තියෙන්න ඕනේ කියලා අපිට රික්වයර්මන්ට් එක දෙනවනේ ડોකියුමන්ට් එක. ඒතර අපි බලන හරියටම කැල්කියුලේට් වෙලා ඒ ගාණම ආවද කියලා. ඔන්න ඔය ඇසෙෂන් දෙක තමයි පාවිච්චි කරේ. බේසික් කෝඩ් එකේ ඉඳලා ලොකු මේ ඇසෙෂන්ස් පාවිච්චි කරේ නැහැ. ඒතර ඉස්සෙල්ලාම ඇසර්ට් කියලා කියන්නේ අපි ඒකට ඇසර්ට් කරන්නේ හරියටම හෝම් පේජ් එකට ගියාද හරියටම වැලියු එක කැල්කියුලේට් වුණාද කියලා. අපි කෝඩ් එක ලයින් බයි ලයින් යනවා. ඉස්සෙල්ලාම ඇලුරේ මේ අර at present එක ගාලා කහ පාටින් තියෙන ටිකට අපි කියන්නේ annotations කියලා. ඒතර පළවෙනි annotation එක කරලා තියෙන්නේ ඇලුරේ පැත්තෙන්. ඒකේ feature එකක් තියෙනවා. feature එක කියන functions. ඒකේ තියෙනවා අපි නමක් දීලා තියෙනවා calorie calculator කියලා. හරිද? ඒක report එක හැදුවම පෙන්නනම් ඇයි ඒක වුණේ කියලා. ඊට පස්සේ PyTest එකේ තියෙන annotation එකකින් අරගෙන අපි මෙන්න මේ setup කියන method එක පාවිච්චි කරලා තියෙනවා. setup කියන function එක implement කරලා තියෙනවා. ඒකෙන් මෙන්න මේ line එකෙන් අපි කරන්නේ PyTest එකට අර මේ setup එක මේ කියන එකකින් තමයි අපි අර driver path හදලා අර Chrome options දීලා අර කලින් code එකේ වගේම කරලා තියෙන්නේ. එතකොට මෙතනදී අර අපිට ඕනේ අනිත් හැම ෆන්ක්ෂන් එකකටම කලින් ඉස්සෙල්ලා මේක රන් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අනිත් ඒවා රන් වෙන්න කලින් මේක ඉස්සෙල්ලාම රන් වෙන්න. හරිද? ඒතර මේකේන අර පිළිවෙල බලපාන්න පුළුවන්. මොකද ඉස්සෙල්ලාම දින ඉස්සෙල්ලාම රන් වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට අපි මේක අන්තිමට හැදුවොත් එimhe අන්තිමට මේක ඉතින් ඒතර මුකුත් වැඩ කරන්නේ නැහැ. මොකද ඩ්‍රයිව් එක ලෝඩ් වෙලා නැහැ. එහෙනම් අපිට ඕන වෙනවා මේ PyTest එකට යද්දි මේ අර මේක අර හරියටම මුලින්ම වැඩ කරන්න ඕනේ කියන තැන ඉන්නේ. ඒතකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අර දැන් setup එක හදන තැන මෙතන setup කියන වචන පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මේ driver path ඒ ඔක්කොම තියෙන තැන තියෙන මෙන්න මේ ෆන්ක්ෂන් එකේ name එකම අනිවාර්යයෙන් මේක ඇතුළට යවන්න fixture එක ඇතුළට යවන්න PyTest එකේ. අනිවාර්යයෙන් ඒක දාලා තියන්න. ඒතකොට එයා දන්නවා මේකෙන් තමයි මේක handle වෙන්නේ කියලා. ඊට පස්සේ අර වගේම ක්ලාස් එක හදලා තියෙනවා. ක්ලාස් එකේදීත් අර මෙන්න මේ ටෙස්ට් කියන ප්‍රිෆික්ස් එක පාවිච්චි කරන්න කියලා ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙනවා. මේ පාවෙන එකක් දාලා බලන්න වැඩ කරන්න පුළුවන්. හැබැයි මතක ඇතුව දැන් මෙතනින් පස්සේ අපි ෆන්ක්ෂන්ස් මේව කරද්දි මෙන්න මේ ටෙස්ට් කියන ප්‍රිෆික්ස් එක ඉස්සරහා තියෙනවා. ඒකෙන් තමයි PyTest එක අඳුරගන්නේ මේක ටෙස්ට් වලට දාපු ෆන්ක්ෂන් එකක් කියලා. හරිද? ඊට පස්සේ මෙතනදී ආයි මේ PyTest fixture එකක් අරන් තියෙනවා අපි setup class එකට කලින් මේකෙදි කියනවා මෙන්න මේ keyword එක මේ fixture කියන්නේ ඒකේ built-in functions මෙතන තියෙන මෙන්න මේ class කියලා මේක. ඒකෙදි කියන්නේ මේ class එකේ එක වතාවක් විතරක් රන් වෙන්න කියලා. එකපාරක් විතරයි මේ කරන්නේ කියන්නේ. කොච්චර functions පල්ලෙහාට තිබ්බ දැන් මෙතන දෙකක් තියෙනවා. navigate to home page කියලායි calculate calorie කියලායි. මේ කොච්චර functions තිබ්බත් මේක රන් වෙන්නේ එකපාරක්. හරිද? class එක ඇතුලේ